හෙලෝ ගයිස් ඔයාලා හැමෝම දන්නවා මේ යුනිවර්ස් එකේ පවර්ෆුල්ම ඩිවයිස් එක වුණ ඔම්නිට්‍රික්ස් එක හම්බ වෙලා සුපිරි වීරයෙක් වුණ අපේ බෙන් ටෙනිසන්ගේ කතාව. ඉතින් මේ ඔම්නිට්‍රික්ස් එකේ ප්‍රධානතම අරමුණ උනේ යුනිවර්ස් එකේ ඉන්න එක එක ජීවීන්ව එක්ස්පීරියන්ස් කරලා ඒ ජීවීන් අතරේ සාමය සංහිඳියාව පවත්වාගෙන යන එක. හැබැයි ඔයාලා පොඩ්ඩක් හිතන්න මේ ඔම්නිට්‍රික්ස් එක කවදාවත් නිර්මාණය වුණේ විශ්වය අතරේ සාමය සංහිඳියාව පවත්වාගෙන යන්න නෙවෙයි නා. මේක මේ යුනිවර්ස් එකේ ඉන්න අනිත් ජීවීන් ගැන මාර වෛරයකින් ඉන්න පිස්සු සයන්ටිස්ට් කෙනෙක්ගේ එක්ස්පෙරිමන්ට් එකක් නා. මේ ඔම්නිට්‍රික්ස් එක හදන එකේ ප්‍රධානතම අරමුණ වෙන්නේ ඒ ජීවීන්ව විදවලා මරලා දාන එක නම් මොකක් සිද්ධ වේවිද? ඉතින් ගයිස් අද අපි කතා කරන්න යන්නේ තමන්ගේ පවුලේ කට්ටියවත් මරලා දාලා තමන්ගේ යුනිවර්ස් එකත් විනාශ කරලා මුළු මල්ටිවර්ස් එකත් විනාශ කරන්න හදපු කානිටික්ස් බෙන් ගැන. හරි ගයිස් මේක තවත් පටන් ගන්න කලින් විදියටම තමයි. බෙන් එයාගේ ඉස්කෝලේ සමර් වැකේෂන් එකට මැක්ස් ඊයි යාගේ කසින් වෙන ග්වේනුයි එක රෝඩ් ට්‍රිප් එකක් යනවා. මෙයාලා මේ ට්‍රිප් එකේදී රැට නතර වෙන්නේ ලොකු කැලයක් මැද. ඉතින් මෙයාලා කැම්ප් එකක් ගහලා ගිනි මැලයක් එහෙම පත්තු කරලා ඔක්කොම වැඩ ඉවර වෙද්දි බෙන් යනවා කැලේ ඇතුළට. එයා එහෙම යන්නේ මේක එයාගේ ජීවිතේ එපාම කරපු රෝඩ් ට්‍රිප් එක වෙයි කියලා හිතාගෙන. මොකද එයා ග්වේන් ආවකට කොහෙත්ම කැමති නැහැ. ඔහොම ඇවිදගෙන යන අතරදී බෙන් දකිනවා අහසේ මොකක් හරි දෙයක් කඩාගෙන වැටෙන විදිය. එයා හිතන්නේ මේක උල්කාපාතයක් වෙන්නේ නැති කියලා. හැබැයි මේ කඩාගෙන වැටෙන්නේ කානිට්‍රික්ස් එක. මේ කානිට්‍රික්ස් එක නිර්මාණය කරන්නේ ගැල්වන් ප්‍රයිම් වල ඉන්න ඇස්මිත්. හැබැයි මෙයා අපි දන්න ඇස්මිත් වගේ නෙවෙයි. ඔයාලා දන්නවා අපි දන්න ඇස්මිත් අපේ ප්‍රයිම් ටයිම් ලයින් එකේ ඉන්න ඇස්මිත් ඔම්නිට්‍රික්ස් එක නිර්මාණය කරන්නේ මේ විශ්වයන් අතරේ සංහිඳියාව වර්ධනය කරන්න. හැබැයි මේ යුනිවර්ස් එකේ ඉන්න ඇස්මිත්ට ඕන උනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එයා මේ යුනිවර්ස් එකේ ඉන්න හැම ජීවියෙක් ගැනම මාර වෛරයකින් හිටියේ. එයාට ඕන උනේ එයාගේ ජීවි විශේෂය හැර මේ යුනිවර්ස් එකේ ඉන්න අනිත් හැම ජීවියෙක්ම විදවනව බලන්න. ඕක තමයි ඇස්මිත්ගේ එකම අරමුණ උනේ. ඉතින් ඔය අරමුණ ඉෂ්ට කරගන්න එයා නිර්මාණය කරන උපකරණය තමයි මේ කානිට්‍රික්ස් එක. භයානක එක්ස්පෙරිමන්ට් ගොඩකට පස්සේ ඇස්මිත්ට මේ කානිට්‍රික්ස් එක නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඇස්මිත් මේ කානිට්‍රික්ස් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරන්න කලින් මේක ගැන ඇස්මිත් සහ ටෙට්‍රැක්ස් දැනගන්නවා. එයාලා මේ කානිට්‍රික්ස් එක වෙනුවෙන් ඇස්මිත්ව හොයාගෙන යනවා වගේම ඕක දැනගත්තට පස්සේ ඇස්මිත් එයා නිර්මාණය කරපු සම්පූර්ණ නොකරපු මේ ප්‍රොටෝටයිප් කානිට්‍රික්ස් එක පෘථිවියට යවනවා. ඊට පස්සේ ඇස්මිත් කරන්නේ ඖෂධ භාගයක් අතිමාත්‍රාවෙන් අරගෙන සිය දිවි නසා ගන්න එක. එයා එහෙම කරන්නේ බිල් ගැක්ස්ට සහ ටෙට්‍රැක්ස්ට මූණ දෙන්න තියෙන බය නිසා. ඒත් එයාට පුළුවන්කම තිබ්බා කානිට්‍රික්ස් එක පාවිච්චි කරලා මේ දෙන්නව පරද්දන්න. හැබැයි එයා ඒක එහෙම කරේ නෑ ගයිස්. මොකද ඇස්මිත් හොද්දටම දැනගෙන හිටියා මේ කානිට්‍රික්ස් එක පළදිනවට වඩා මැරිලා යන එක 100,000 ගුණයකින් සහනයක් කියලා. ඇස්මිත් කානිට්‍රික්ස් එක පෘථිවියට යවලා වැඩි වෙලාවක් යන්න කලින් බිල් ගැක්ස්ට සහ ටෙට්‍රැක්ස්ට ඇස්මිත්ව හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් ඒ වෙනකොට ඇස්මිත් ජීවතුන් අතර නෑ. එයා සිය දිවි නසාගෙන වගේම පොඩි නෝට් එකක් දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නෝට් එකේ තියෙන්නේ if I can't cause pain to universe someone else will. ඒ කියන්නේ මට මේ යුනිවර්ස් එකට වේදනාව දෙන්න බැරි නම් වෙන කෙනෙක් ඒක කරાવી. ඉතින් guys ඔය විදියට ඇස්මිත් ඕන වුණ විදියට මේ වැඩේ සිද්ධ වෙනවා. අවුරුදු 10 මේ පුංචි බෙන් ටෙනිසන් ඒ හසින් කඩන් වැටුනේ මොකද්ද කියලා බලන්න ඒක කඩන් වැටුන තැනට ලං වෙනවා. ඒත් එක්කම මේ කානිට්‍රික්ස් එක අරගෙන ආව පොඩ් එක ඕපන් වෙනවා වගේම ඒක බෙන්ජියාගේ අතට හයි වෙනවා. ඉතින් ඕකත් එක්ක බෙන් මාර වේදනාවෙන් කෑ ගහන්න පටන් ගන්නවා guys. මොකද මේ වගේ පේන් එකක් බෙන්ට යාගේ ජීවිත කාලේ කවදාවත් ලැබිලා නැහැ. මොකද මේ කානිට්‍රික්ස් එක අපි දන්න ඔම්නිට්‍රික්ස් එක වගේ පොඩි බෑන්ඩ් එකකින් බෙන්ගේ අත වටේට විතරක් නෙවෙයි එතෙන්නේ. මේ කානිට්‍රික්ස් එකේ තියෙන අඬු එහෙමත් නැත්නම් ටෙන්ටකල්ස් බෙන්ගේ මස් ඉරාගෙන අත අස්සට රිංගලා තමයි යාගේ අතත් එක්ක සෙට් වෙන්නේ. එහෙම වෙන්නේ කවදාවත් මේ කානිට්‍රික්ස් එකට යාගේ ධාරකයාගෙන් බෙන් වෙන්න බැරි වෙන්න. ඉතින් ওই සිද්ධිය නිසා බෙන් කැලේ මැද හයියෙන් වේදනාවෙන් කෑ ගහන සද්දෙ ග්වේන්ටත් ඇහෙනවා. ඒක නිසා ග්වේනුත් මේ සද්දෙ මොකද්ද කියලා බලන්න බෙන්ව හොයාගෙන මේ කැලේ මැදට එනවා. ග්වේන් දකිනවා බෙන් ගොඩක් ලොකු වේදනාවකින් යාගේ අතේ තියෙන වොච් එක යූස් කරන්න හදන විදිය. හැබැයි ඒක වැඩ කරන්නේ නැහැ. හැබැයි ග්වේන් බෙන් ළඟට එන්න හදනකොට කානිට්‍රික්ස් එක ඔටෝමැටිකලි වැඩ කරන්න ගන්නවා වගේම ඒක බෙන්ව හීට් බ්ලාස්ට් විදියට ට්‍රාන්ස්ෆෝම් කරනවා. හැබැයි මේක අපි දන්න ට්‍රාන්ස්ෆෝමේෂන් වගේ නෙවෙයි guys. බෙන් මිනිස්සෙක් විදියට ඉන්නකොටම යාගේ ශරීරයේ තනින් තන ඉරිලා ගිහිල්ලා ඒ වගේ ගින්දර මතුවෙලා තමයි යා හීට් බ්ලාස්ට් වෙන්නේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක කොච්චර පේන්ෆුල්ද කියන එක. හැබැයි guys මතක තියාගන්න මේක ආරම්භයක් විතරයි. බෙන් හීට් බ්ලාස්ට් විදියට ට්‍රාන්ස්ෆෝම් වුණාට පස්සේ යාට තේරෙනවා මේ ජීවියව යාට කොහෙත්ම පාලනය කරන්න බෑ කියන එක. මේ ජීවීන් අපි දන්න ඔම්නිට්‍රික්ස් එකේ ඉන්න ජීවීන් වගේ නෙවෙයි. බෙන්ට පුළුවන් වුණා ඒ ජීවීන්ව පාලනය කරලා යාලගේ එක්ස්පීරියන්ස් එක අරගන්න. ඔම්නිට්‍රික්ස් එකේ වගේම මේ ජීවියාගේ සම්පූර්ණ පාලනය තිබුණේ බෙන්ගේ අතේ. හැබැයි කානිට්‍රික්ස් එකට එනකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් guys. මේකේ ඉන්න ඒලියන්ලා මාරම ඇග්‍රෙසිව්. ඒ වගේම හිතාගන්න බැරි තරම් භයානකයි. බෙන් කොච්චර try කරත් මේ ඒලියන්ලව පාලනය කරන්න යාට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. කානිට්‍රික්ස් එක බෙන්ව
බෙන්ව හීට් බ්ලාස්ට් විදිහට ට්‍රාන්ස්ෆෝම් කරාට පස්සේ බෙන්ට තේරෙනවා යාට මේ ජීවියව පාලනය කරගන්න බෑ කියන එක. ඒක නිසා බෙන් ක්වේන්ට කියනවා මට මෙයාව පාලනය කරගන්න බෑ ඉක්මනින්ම දුවන්න කියලා. හැබැයි ගයිස් ක්වේන්ට වැඩි දුරක් දුවන්න පුළුවන් වෙන්නේ නැහැ. හීට් බ්ලාස්ට් එයාව අල්ලගන්නවා වගේම එයාව සම්පූර්ණයෙන්ම පුච්චලා එයාගේ ඔළුව කුඩු කරලා දානවා. ඉතින් ඔය විදිහට තමන්ම තමන්ගේ කසින්ම මරලා දාපු විදිය අපේ අවුරුදු 10 පුංචි බෙන් ටෙනිසන් බලාගෙන ඉන්නවා. හැබැයි යාට කරගන්න කිසිම දෙයක් නැහැ. එයා මේ කානිට්‍රික්ස් එකේ ෆෝසස් එක ස්ට්‍රගල් කර කර ඉන්නේ. ඔය සිද්ධිය වෙලා ටික වෙලාවකට පස්සේ බෙන් ආයෙමත් එයාගේ නෝමල් ෆෝම් එකට හැරෙනවා. ඊට පස්සේ බෙන්ට කර කියා ගන්න දෙයක් නැතුව එයා කෙලින්ම දුවගෙන යන්නේ මැක්සියා ගාවට. බෙන් එයාගේ මැක්සියාට යාට කානිට්‍රික්ස් එක හම්බුන විදිය ආ ග්වෙන්ව මරලා දාපු විදිය ඔය හැම දෙයක් ගැනම කියනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී ආයෙමත් සැරයක් මේ කානිට්‍රික්ස් එක ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නවා. මේ පාර බෙන් ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ XLR8 විදියට. ඉතින් මෙයා XLR8 විදියට ට්‍රාන්ස්ෆෝම් වුණ ගමන් මැක්සියාට කියනවා 100 ඉක්මනට දුවන්න කියලා. මොකද බෙන් දන්නවා යාට කොහෙත්ම මේ එලියන්ව කන්ට්‍රෝල් කරන්න බෑ කියන එක. හැබැයි මැක්සියා ප්‍රමාද වැඩි. XLR8 මැක්සියාවත් අරගෙන දුවන්න පුළුවන් උපරිම වේගෙන් දුවනවා වගේම අවසානයේ මැක්ස්ගේ ඉතුරු වෙන්නේ එකම එක කකුලක් විතරයි. ඉතින් ගයිස් ඔන්න ඔය විදියට කානිට්‍රික්ස් එක බෙන්ගේ කසින්ව වගේම එයාගේ සීයාවත් මරලා දානවා. බෙන් ඔය විදියට එයාගේ පවුලේ කට්ටියව මරලා දැම්මට පස්සේ හරියටම උනේ මොකද්ද කියලා කිසිම සඳහනක් නැහැ. කොහොම හරි බෙන් ගෙදරක් නැතුව ඉබාගාතේ ඇවිදගෙන යනකොට එයාට දවසක් බිල් ගැක්ස් හම්බ වෙලා තියෙනවා. බිල් ගැක්ස් මේ කානිට්‍රික්ස් එක අරගන්න තමයි මෙයාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි බිල් ගැක්ස්ට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. බිල් ගැක්ස් නිර්භීතව මෙයාත් එක්ක සටන් කරනවා. හැබැයි කානිට්‍රික්ස් එකට පුරුවන් වෙනවා බිල් ගැක්ස්වත් මරලා දාන්න. ඕකෙන් පස්සේ බෙන් කරන්නේ යාට හම්බ වෙන හැම කෙනාවම මරලා දාන එක. ඉතින් වැඩි කාලයක් යන්න කලින් බෙන් මේ විදියට කරන ඝාතන ගැන මිලිටරි එකක් දැනගන්නවා. ඉතින් බෙන් මේ විදියට කරන දේවල් ගැන මිලිටරි එක දැනගත්තට පස්සේ සම්පූර්ණ මිලිටරි එකම බෙන්ව විනාශ කරන්න එනවා වගේම කානිට්‍රික්ස් එක මේ හැමෝවම ත්‍රෙට් එකක් විදියට ඩිටෙක්ට් කරගන්නවා. ඉතින් ඕකත් එක්ක කානිට්‍රික්ස් එක බෙන්ව හරවනවා මේ යුනිවර්ස් එකේ ඉන්න පවර්ෆුල්ම ජීවියා විදියට. ඉතින් ඒ තමයි Alien X. බෙන් Alien X විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා එයාගේම යුනිවර්ස් එක සම්පූර්ණයෙන්ම මකලා දානවා. හැබැයි ගයිස් ඕක එතනින් ඉවරයක් වෙන්නේ නැහැ. තමන්ගේම යුනිවර්ස් එක විනාශ කරලා දැම්මට පස්සෙත් කානිට්‍රික්ස් එක විනාශ කරලා දාන්න තවත් යුනිවර්ස් හොයන්න පටන් ගන්නවා. දැන් මෙයාට ඕනේ මුළු මල්ටිවර්ස් එකම විනාශ කරලා දාන්න. ඉතින් ওই කාරණේ අපේ ප්‍රොෆෙසර් පැරඩොක්ස්ට නෝටිස් වෙනවා. එයාට තේරෙනවා මේ කානිට්‍රික්ස් එක තමයි මල්ටිවර්ස් එකට තියෙන ලොකුම ත්‍රෙට් එක කියන එක. ඒක නිසා ප්‍රොෆෙසර් පැරඩොක්ස් අපි ඇන්දෙන් දෙයාබ නන් කියන එපිසෝඩ් එකේ දැක්ක විදියට මල්ටිවර්සල් බෙන් ලබ එකතු කරගෙන මේ කානිට්‍රික්ස් එක විනාශ කරන්න යනවා. ඉතින් මේක තනිකර යුද්ධයක් ගයිස්. මේකෙදි ගොඩක් බෙන්ලට මැරෙන්න සිද්ධ වෙනවා වගේම අවසානයේ අපේ ප්‍රයිම් ටයිම් ලයින් එකේ ඉන්න බෙන් 10Kට පුළුවන් වෙනවා බෙන් එයාගේ නෝමල් ෆෝම් එකට හැරුණ වෙලාවක කානිට්‍රික්ස් එකේ ත්‍රෙඩ් ඩිටෙක්ෂන් සිස්ටම් එකේ රේන්ජ් එකට එපිටින් ඉඳලා ඇටොමික් එක්ස් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා එයාගේ වම් අතට ඇටැක් කරන්න. ඉතින් ඔය ඇටැක් එක නිසා කානිට්‍රික්ස් එක බෙන්ගේ වම් අතත් එක්කම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් ඕකත් එක්ක අන්තිමේදී මේ යුද්ධය අවසන් වෙනවා. ප්‍රොෆෙසර් පැරඩොක්ස් සෙලෙස්ටියල් සේපියල්ලගේ උදව්වෙන් බෙන් විනාශ කරපු යාගේ යුනිවර්ස් එක ආයෙමත් රීක්‍රියේට් කරනවා. එහෙම කරලා කානිට්‍රික්ස් බෙන්ව ආයෙමත් යාගේ යුනිවර්ස් එකට ගෙනිහින් දානවා වගේම පැරඩොක්ස් හිතන්නේ යා සාමාන්‍ය විදියට යාගේ ජීවිතේ ගත කරાવી කියලා. හැබැයි ගයිස් කානිට්‍රික්ස් බෙන්ගේ ජීවිතය ආයේ කවදාවත් සාමාන්‍ය වෙන්නේ නැහැ. කානිට්‍රික්ස් එක විනාශ වෙලා ගියත් ඒකේ තිබුණ DNA ෆියුෂන් සිස්ටම් එක නිසා බෙන්ට එක එක විෂන් පේන්න පටන් ගන්නවා. එයා කානිට්‍රික්ස් එක ඇතුලේ ස්ට්‍රගල් කරපු විදිය, ඒකේ ජීවීන් එයාට වද දුන්න විදිය, තමන්ගේම පවුලේ කට්ටිය තමන්ගේ අත්වලින්ම මරලා දාපු විදිය, ඒ වගේම මේ කානිට්‍රික්ස් එක නිර්මාණය කරපු ඇස්මිත්ව පවා යාට පේන්න පටන් ගන්නවා. ඉතින් බෙන් අතින් ඔය වුණ දේවල් අවුරුදු 10ක පොඩි කොල්ලෙක්ට දකින්න තියා කියන්නවත් හොඳ දේවල් නෙවෙයි. ඒක නිසා බෙන්ට වැඩි කාලයක් යන්න කලින් එක එක මානසික ප්‍රශ්න වලින් පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ওই දේවල් බෙන්ගේ ජීවිතයට කොච්චර බලපෑවද කියනවා නම් එයා සම්පූර්ණයෙන්ම වැඩි හිටියෙක් වුණත් එයාට ආයේ යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. එක දවසක් ප්‍රොෆෙසර් පැරඩොක්ස් මේ කානිට්‍රික්ස් බෙන්ව බලන්න එයාගේ යුනිවර්ස් එකට එනවා. ඔතනදි බෙන්ට ඕන වෙනවා අතීතයට ගිහිල්ලා මේ හැම දෙයක්ම නොවුන විදියට වෙනස් කරන්න. ඒ කියන්නේ මෙයාගේ පොඩි කාලේ ෆෝම් එකට අවුරුදු 10 බෙන්ට කවදාවත් කානිට්‍රික්ස් එක හම්බ වුණේ නැති විදියට අතීතය වෙනස් කරන්න. හැබැයි පැරඩොක්ස් කොහෙත්ම ඔය වැඩේට කැමති වෙන්නේ නැහැ. ඕක නිසා මේ දෙන්න අතර පොඩි ආගියුමන්ට් එකක් යනවා වගේම කොහොම හරි අවසානයේදී මෙයා තීරණය කරනවා බෙන්ගේ යෝජනාවට කැමති වෙන්න. පොරොන්දුන විදියට පැරඩොක්ස් එයාගේ අතීතයට යාව එක් කරගෙන යනවා. මේ වෙනකොට එයාලා ඉන්නේ බෙන්ට කානිට්‍රික්ස් එක හම්බ වෙන්න මොහොතකට කලින්. ෆියුචර් එකෙන් ආව බෙන් දකිනවා යාගේ පොඩි කාලේ ෆෝම් එක කානිට්‍රික්ස් එක ගන්න එතනට යන විදිය. හැබැයි යාගේම ෆියුචර් එක යාගේ ළඟට ගිහිල්ලා යාගේ උරහිසට අත තියාගෙන කියනවා ඔයා ඒක එතනම තියෙන්න දෙන එක හොඳයි කියලා. ඒත් එක්කම අවුරුදු 10 බෙන් එයාගේ සීයා ගාවට දුවගෙන යනවා වගේම එයාගේම ෆියුචර් ෆෝම් එක අහිංසක හිනාවක් එක්ක මෙතනින් මැකිලා යනවා. ඉතින් ගයිස් ඔන්න ඔය විදියට තමයි මේ කානිට්‍රික්ස් එකේ කතාව අවසන් වෙන්නේ. ඔතනින් පස්සේ කානිට්‍රික්ස් එකට උනේ මොකද්ද කියන එක ගැන හරියටම සඳහනක් නැහැ. හැබැයි මේක ලියපු කැනිබල් 99 කියන විදියට පැරඩොක්ස් කානිට්‍රික්ස් එක අරගෙන ගිහිල්ලා තියෙනවා වගේම ඊට පස්සේ ආයෙක විනාශ
කරලා දාලා තියෙනවා. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි මේ කානිට්‍රික්ස් එකේ කතාව අවසාන වෙන්නේ. ඉතින් ඔයාලා මේ කතාව ගැන හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. පෞද්ගලිකව මට මේක මාරම ඉන්ට්‍රස්ටිං ස්ටෝරි එකක්. ඉතින් ඔයාලට කොහොමද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් thank you මෙච්චර වෙලා බලන් හිටියට. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. එතකල් පරිස්සමට ඉන්න. ජය වේවා.